අද අපි දකිනවා මේ රටේ සැලසුම් සහගතව එක පැත්තකින් රණවිරුවන් දඩයම් කරනවා ඒ වගේම තමයි දේශපාලන උවමනාව මත ආණ්ඩුව තමන්ගේ අවශ්‍යතාවයට අනුකූලව පොලිසිය හසුරවනවා. ඒ පොලිසිය හැසිරවීම තුළ එක පැත්තකින් මේ රටේ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි තියෙන ගෞරවය නැති වෙනවා. තවත් පැත්තකින් ආණ්ඩුව අවශ්‍යතාවය ඉටු කරගන්න යන මුවාව නිසා මේ රටේ අධිකරණ පද්ධතිය සහ මේ රටේ ජනතාව නීතිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. ඉතින් අද පැහැදිලිවම සුරේෂ් සලේව අත්අඩංගුවට අරගෙන ජනාධිපතිවරයාගේ නියමයෙන් මේ අධිකරණ නියෝගයකින් හිර කරගෙන නැහැ. මේ රටේ විධායක ජනාධිපතිවරයා තමන්ට පැවරලා තියෙන බලතල අනුව තමන්ගේ අවශ්‍යතාවය මත රඳවාගෙන ඇයි රඳවුවේ කියලා හොයනවා දැන්. දැන් ප්‍රංශ ගිහිල්ලා ඇවිල්ලා රඳව ගත්තා නම් වෙනම එකක්. හැබැයි තමන්ගේ අවශ්‍යතාවය මත රඳවගෙන තමන්ගේ දේශපාලන උවමනාව ඉෂ්ට කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි පැහැදිලි මේකට විරුද්ධයි. අපි කියන්නේ පරීක්ෂණ කටයුතු කරන්න. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දෙක තියෙන ප්‍රශ්නෙට මේ රණවිරු අල්ලගන්න එපා. මොකද මේ ආණ්ඩුවට ඒ දෙන්නගේ ප්‍රශ්නයක් තියෙනවා. යුද්ධය අවසන් කිරීම සහ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මට උන්ව අපි දන්නවා ආණ්ඩුව එන තැන. ඒ හින්දා ඒ ප්‍රශ්නෙට මේ රණවිරුවෝ ගිහිලා හිර කරගෙන තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය ඉටු කරගන්න ලෑස්ති වෙන්න එපා. අපි මේ රටේ රණවිරුව වෙනුවෙන් පෙනී හිටිනවා. ජයග්‍රහණය ලැබුවේ මැයි 18 වෙනිදා යුද්ධ ඉවර කළා. අද අපි දකින්නේ ජයග්‍රහණය රටේ ජනතාව භුක්ති විඳිනකොට ඒ සඳහා කැප කරපු රණවිරුවන්ට භුක්ති විඳින්න බැරි වෙලා තියෙනවා. හැබැයි පාස්කෝද ප්‍රහාරය සම්බන්ධයෙන් ජයග්‍රහණයක් ලැබෙන්නේ JVP එකේ ජාතික ලයිස්තුවට ඉබ්‍රහීම දැම්මේ කවුද කියලා එළිවෙට දවසට. සාරාන්ගේ නීතිඥවරයා කවුද? ඔහු නීතිඥවරයාව ඔහුට ලබා දුන්නේ කවුද කියන එක සමාජය දැනගත්තු දවසට. ඉතින් මම හිතන්නේ ඒ සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. ඒ සාධාරණ ඉෂ්ට කරන්න කියලා දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම තුළ අසාධාරණයකට ලක් වෙන්නේ මේ රටේ ජනතාව. உறுதிப்படுத்தப்பட்ட உண்மை செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள ஆயுள் மீடியாவை ஃபாலோ செய்யுங்கள்.